ස්ට්‍රෝං බ්‍රෑන්ඩ් එකක් ඩිසයින් කරද්දි ක්‍රියේට් කරද්දි ඒකේ ලෝගෝ ඩිසයින් එකට ඊට පස්සේ ඒකේ කලර්ස් යූස් කරන්නේ කොහොමද ලෝගෝ ඩිසයින් එකට ස්ටෝරි එකක් ක්‍රියේට් කරන එකේ වැදගත්කම ඒවා තමයි අපි කතා කර හිටියේ. එතකොට ඒකට වැදගත් වෙන තව දෙයක් තියෙනවා මෙන්න මේ golden rule කියලා. සයිමන් සිනෙක් කියලා කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරන golden rule එක. ඒකේ වැදගත් වෙන්නේ මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් මොකක් හරි බිස්නස් එකක් පටන් ගද්දී ඕනම බිස්නස් එකක් දන්නවා what we do කියන එක. ඒ කියන්නේ මොකක්ද අපි කරන්න කියන එක ඕන කෙනෙක් දන්නවා. ඊට පස්සේ ඕනම බිස්නස් එකක් දන්නවා කොහොමද ඒක කරන්නේ කියලා. ඒ කියන්නේ අපේ බිස්නස් එක ඇවිල්ලා ඇඳුම් නිර්මාණය කරන බිස්නස් එකක් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මේ ඇඳුම් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අපි ඩිසයින් එකක් කරලා ඊට පස්සේ අපි ඕන බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ ඩිසයින් එකක් කරලා ඊට පස්සේ බ්‍රෑන්ඩ් එකට නමක් දාලා ඒ ටික ඔක්කොම කරලා අපිට පුළුවන් ඒ විදිහට ප්‍රොඩක්ට් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න බඩු විකුණන්න පටන් ගන්න. අපි ගමු උදාහරණයක් වශයෙන් අපි ප්‍රොඩක්ට් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්තොත් අපේ බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා විලාසිතා බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. එතකොට අපේ බ්‍රෑන්ඩ් එකේ යටද යන ප්‍රොඩක්ට්ස් අපි විකුණනවා. එතකොට අපි දන්නවා අපි මොකද්ද කරන්නේ. අපි මේ බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ එකක් ඩිසයින් කරලා නමක් ඩිසයින් කළා. අපි මේ බ්‍රෑන්ඩ් එකට කලර්ස් යූස් කරලා එහෙම නැත්නම් ලෝගෝ ඩිසයින් එකක් කළා. ඒ ටික ඔක්කොම කළා. බ්‍රෑන්ඩ් එකක් වශයෙන් එක එස්ටැබ්ලිෂ් කරලා අපි ඊට පස්සේ ඒක යටතේ අපේ තියෙන බඩු අපි විකුණන්න පටන් ගන්නවා. එතකොට අපි දන්නවා මොකද්ද අපි කරන්නේ කියලා. අපි ඇවිල්ලා විලාසිතා එහෙම නැත්නම් ඇඳුම් විකුණන නිර්මාණය කරලා විකුණන ආයතන ව්‍යාපාරය. ඊට පස්සේ අපි දන්නවා අපේ ව්‍යාපාරේ මේ දේ කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් අපි මේ ඇඳුම් මහලා ඇඳුම් නිර්මාණය කරලා ඊට පස්සේ අපි ඒ ටික එළියට දෙනවා. එතකොට අපි දන්නවා මොකද්ද අපි කරන්න කියලා සහ කොහොමද අපි ඒක කරන්නේ. එහෙම නැත්නම් what we do and how we do it. එතකොට ගොඩාක් වෙලාවට මේ බ්‍රෑන්ඩ් එකක් එහෙම නැත්නම් ස්ටාර්ට්අප් එකක් ගත්තම ගොඩක් කට්ටිය දන්න දෙයක් තමයි අපි මොකද්ද කරන්නේ කොහොමද ඒක කරන්නේ කියන එක. ඒක ඕන කෙනෙක් දන්න. ඕනම ආයතනයක් ගත්තොත් ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. හැබැයි ඔයගොල්ලෝ දන්නවා අපි ගත්තොත් මේ තියෙන ලොකුම බ්‍රෑන්ඩ්ස් ගත්තොත් එහෙම නැත්නම් Apple, Nike ඒ වගේ ලොකුම බ්‍රෑන්ඩ්ස් ගත්තොත් එහෙම ඒ බ්‍රෑන්ඩ්ස් වලට තියෙන ඊට වඩා දෙයක්. හොඳම උදාහරණයක් තමයි Tesla. එතකොට Tesla කම්පැනි එක Apple කම්පැනි එක ගත්තොත් එහෙම ඒගොල්ලෝ what we do කියන එකයි how we do කියන එකයි තනහිර වෙච්ච කම්පැනිස් නෙමෙයි ව්‍යාපාර නෙමෙයි. ඒගොල්ලෝ ඊට වඩා ගැඹුරට ගිහිල්ලා ඒගොල්ලෝ දන්නවා ඇයි අපි මේක කරන්නේ. ඒතර ස්ටීව් ජොබ්ස්ට අයිඩියා එකක් එහෙම නැත්නම් අවබෝධයක් එහෙම නැත්නම් ස්ටීව් ජොබ්ස්ට තිබ්බා මොකද්ද මම මේ කරන්නේ? ඇයි මම මේ දේ කරන්නේ කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගත්තොත් Tesla, Elon Musk ගත්තොත් තමයි Elon Muskට purpose එක mission එකක් තියෙනවා. අන්නේ mission එක තමයි ඒගොල්ලෝන්ගේ why we do it කියන එක. ඒක ඇත්තටම කිව්වොත් ඕනම brand එකක ඕනම startup එකක මුලින්ම පටන් ගද්දි දැනගන්න පුළුවන් නම් why am I doing this කියන එක. මොකද්ද purpose එක කියන එක දන්නවනම් ඊට පස්සේ how we do it කියන ඊළඟ circle එකයි what we do කියන ඊළඟ අවුටම circle එකයි ඇත්තටම ලේසියෙන් balance වෙනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ව්‍යාපාර ගත්තොත් එහෙම startups වශයෙන් ඒවා පටන් ගන්න පුංචි කාලෙකින් ඒවා අවසන් වෙලා යනවා. එතකොට හැබැයි අපි ගත්තොත් Apple වගේ ලොකු බ්‍රෑන්ඩ් ලොකු කම්පැනියක් ගත්තොත් එහෙම ඒක සෑහෙන කාලයක් තාමත් හොඳට ෆන්ක්ෂන් කරනවා. තාමත් සෑහෙන බ්‍රෑන්ඩ් ලොයලිටි එකක්. එහෙම නැත්නම් Apple කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන මිනිස්සුන්ගේ සෑහෙන ලොයලිටි එකක් තාම එතන තියෙනවා. ඉතින් ඒතකොට ඇත්තටම ගත්තොත් එහෙම ස්ටාර්ට්අප් එකකට වැදගත්ම වෙන්නේ මොකක්ද අපි කරන්නේ? අපි ඇඳුම් විකුණනවාද? එහෙම නැත්නම් අපි මොබයිල් ෆෝන්ස් විකුණනවාද? මොකක්ද අපි කරන්නේ කියන එකටත් වඩා ඊට පස්සේ කොහොමද අපි ඒක කරන්නේ කියන එකටත් වඩා ඇයි අපි මේක කරන්නේ? අන්නේ ඇයි එකට why එකට හොඳ හේතුවක් තිබ්බොත් strong reason නැත්නම් strong purpose and mission එකක් තිබ්බොත් ඒක යටතේ පුළුවන් ඒ බ්‍රෑන්ඩ් එකට ඒ ආයතනයේ කම්පැනි එකට සෑහෙන දුරක් අරගෙන යන්න. මොකද ඒ හේතුව දන්නවනේ, ඒ why එක දන්නවනේ, ඒ why එක මතක vision එකක් mission එකක් විදිහට පටන් අරගෙන ඒක කෙරෙහි කැමති බ්‍රෑන්ඩ් එකට loyalty එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකේ vision එකට mission එකට කැමති customers පිරිසක් naturally ඒ බ්‍රෑන්ඩ් එක වටේට හැදෙනවා.
එතුරන්නේ සැදී මුදලේ හැදී මුදලේ බ්‍රෑන්ඩ් එක තුළ එහෙම කස්ටමර්ස්ලා පිරිස බ්‍රෑන්ඩ් එක වටේට හැදීම තුළ නැචරලි ඒ බ්‍රෑන්ඩ් එකට සෑහෙන කාලයක් පවතින්න පුළුවන්. එතකොට ඇත්තම කිව්වොත් මෙන්න මේ සයිමන් සිනෙක්ගේ මේ golden rule කියන එක. එහෙම නැත්නම් why we do it, how we do it and what we do කියන එක. මුලින්ම තියෙන what we do ඊට පස්සේ how we do it ඊට පස්සේ why. අන්නේ why එකට ආන්සර් එකක් තියෙනවා නම් ඕගොල්ලෝගේ බිස්නස් එකට සෑහෙන කාලයක් රඳා පවතින්න පුළුවන්. එතකොට අපි කතා කරන්නේ key elements of a strong brand for a startup. එතකොට ඇත්තටම මේ strong brand එක create කරන්න අවශ්‍ය key elements මොනවද? එතකොට එක key element එකක් අපි දැන් key elements ගොඩක් කතා කරා. එතකොට අන්තිමට අපි කතා කරේ මෙන්න මේ සයිමන් සිනෙක්ගේ golden rule එක. එහෙම නැත්නම් ඇයි අපි මේ දේ කරන්නේ? ඊට පස්සේ කොහොමද අපි මේ දේ කරන්නේ? මොකක්ද අපි කරන්නේ කියන එක හරියට establish කරගන්න එක. එතකොට අපි දන්නවා Nike brand එකේ slogan එක විල just do it කියන එක. ඒ කියන්නේ කළා දාන්න. එතකොට Nike product එකේ mission එක නැත්තම් purpose එක තමයි ඒ athletes ලගේ cutting edge performance එක support කරන්න පුළුවන් විදිහට products නිර්මාණය කරන එක. එතකොට ඇත්තම කිව්වොත් ඒ purpose එක මත අපි දන්නවා Nike කියන brand එක සෑහෙන කාලයක් athletes ට support කරගෙන ඇවිල්ලා තියෙනවා basketball පැත්තෙන් හැම පැත්තෙම. එතකොට Nike කියන product එක දැන් වෙද්දී යනවා IoT technology එකත් එක්ක combine වෙලා smart technology use කරලා products නිර්මාණය කරනවා. එතකොට ඇත්තම කිව්වොත් අපේ MS ආයතනයේ වුණත් Nike එකත් එක්ක combine වෙලා මෙහි ඒගොල්ලොන්ගේ designs දැනටත් නිර්මාණය කරනවා. පුංචි විස්තරයක් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් දැනගන්න කිව්වේ. එතකොට ඒ වගේම තමයි Nike කියන එක ඇත්තම කිව්වොත් smart technology use කරලා athletes ලට ඇඳුම් සපත්තු නිර්මාණය කරන මොකද ඒගොල්ලන්ට පුළුවන් ඒ වගේ athletes ලගේ body temperature එක heart beat එක අපි smart watch එකෙන් ගන්න details ඒ වගේම තමයි අපිට පුළුවන් ඒ ඇඳුම් සපත්තු adapt කරන්න ඒගොල්ලන් comfort එකට අවශ්‍ය වෙන විදිහට. ඒතර ඒ වගේම විස්තර ගන්න පුළුවන්. ඒ විස්තර නම් athletes ලගේ performance එක තව improve කරන්න පුළුවන්. අන්නේ අවශ්‍යතාවය මත Nike brand එක smart technology use කරලා ඒගොල්ලන්ගේ products දැන් අලුත් විදිහට නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙනවා. Nike ඇවිල්ලා එක උදාහරණයක් විතරයි. ඒ වගේ තමයි ගොඩක් products brands අද වෙද්දි මේ smart technology එකත් එක්ක combine වෙලා ගොඩක් වෙලාවට data අරගෙන ඒ data වලින් customers ලගේ ජීවිතය එහෙම නැත්නම් customers ලා ඒගොල්ලන්ගේ product එක use කරන එක තවදුරටත් ඒ අත්දැකීම comfortable කරන්න. තවදුරටත් ඒක වැඩි දියුණු කරන්න. අවශ්‍ය දේවල් smart technology through අද වෙද්දි කරනවා. ඒක හැමෝම දන්න කාරණයක්.